ඔයාටත් තියෙනවද කකුලේ බත් කෙන්ඩ හරියෙන්නේ නැත්නම් කකුලේ යටම කොටසෙන් එන තද වේදනාව? මේක මාංශපේශී වල ප්‍රශ්නයක් කියලා හිතලා බෙහෙත් අරගෙන එපා වෙලා දෙන්නේ. මේක මාංශපේශී වෙන ප්‍රශ්නයක් නොවෙන්න පුළුවන්. මේක ඔය වගේ ස්නායු සම්බන්ධ ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න. මම කියලා දෙන්නම් මොකක්ද මේ බත් කෙන්ඩ හරියෙන් එන වේදනාව? ඒකට අපි කොහොමද ගෙදරදීම ප්‍රතිකාර කරගන්නේ කියලා. අපි කශේරුව කොටස් 4කින් හඳුන්වන්න පුළුවන්. සර්වයිකල්, තොරැසික්, ලම්ප, ඒ වගේම සෙක්‍රම්. මෙන්න මේ ලම්ප කියන කොටසෙන් තමයි අපේ සයිඩික් ස්නායුව. නැත්නම් අපේ ඇඟේ තියෙන දිගම ස්නායුව පටන් ගන්නෙ. මේක ලම්ප කොටසෙන් පටන් අරන් කකුල හරහා පාදය දක්වාම දිව යන ස්නායුව. ඉතින් මේ ස්නායුව කොහෙන් හරි තැනකදී මේ මාර්ගයේ කොහෙන් හරි තැනකදී තෙරපීමකට ලක් වුණොත් මේකේ රෝග ලක්ෂණ ඒ අදාළ මාර්ගයේ තියෙන කොමන කොටසකින් එළියට එන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ දෙයක් තමයි මේ බත් කෙන්ඩ හරියෙන් එන වේදනාව. අපි දැන් බලමු කොහොමද මේක ඇති වෙන්නේ කියලා. අපේ කශේරුවේ යම්කිසි ඩිස්ක් එකක් ඒ කියන්නේ කශේරුවේ තියෙන අස්තියක් එහා මෙහා වීමකින් නැත්නම් කර්නියේෂන් එකක් වගේ දෙයකදී මේ ස්නායුව තෙරපීමකට ලක් වෙන්න පුළුවන්. මොකද මේ ස්නායුව කශේරුකාවේ අස්තිවල මැද්දෙන් යන ස්නායුව. ඒ වගේම ඒ අවට තියෙන මාංශපේශීවල දතවීමක් නිසාත් මේ යටින් යන ස්නායුව තෙරපීමකට ලක් වෙන්න පුළුවන්. තවත් හේතුවක් තමයි ඔස්ටියෝ ආතරයිටිස්, රුමටොයිඩ් ආතරයිටිස් වගේ රෝග. මේ රෝග නිසා අස්ථි ගෙවීමකට ලක්වීම නිසා මේ ස්නායුව තෙරපීමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඇයි මේවා ඇති වෙන්නේ? එක්කෝ අපි වැටීමකදී නම් යම්කිසි අනතුරකදී මේ අස්ථිය බිඳීමක් වෙන්න පුළුවන්, අස්ථියකට අනතුරක් වෙලා එහා මෙහා වීමක් වෙන්න පුළුවන්. ඒ වගේ වැරදි ඉරියව් නිසා. උදාහරණයක් විදිහට වැරදි විදිහට පරක් ඉස්සුවොත්, වැරදි විදිහට ඇරලිගෙන ගියොත්, නැත්නම් එක දිගටම වාඩි වෙලා හිටියොත් වැරදි විදිහට මෙන්න මේ හේතු නිසා මේ ඩිස්ක් වල ප්‍රශ්න ඇති වෙන නිසා ස්නායුව තෙරපෙන්න පුළුවන්. ඒ වගේ මේ වැරදි ඉරියව් නිසා මාංශ පේශීවල තදවීමක් ඇති වෙලා ඊට යකින් තියෙන ස්නායුව තෙරපීමට ලක් වෙන්නත් පුළුවන්. මේ දෙයක් වුණොත් අපි කොහොමද ඒක දැනගන්නේ? අපිට දැනෙන්න පුළුවන් කොන්දේ තද වේදනාවක්. හයියට දනවා වගේ වේදනාවක් වෙන්න පුළුවන්. නැත්නම් කටු වනිනවා වගේ වේදනාවක් වෙන්න පුළුවන්. නැත්නම් මේල කැක්කුමක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ඒ වගේම තව කාලයක් ගියාම මේක කොන්දෙන් පටන් අරන් කකුල දිගට යන කරන් කරනවා වගේ කියලා අපිට පේශස්ස කියනවා. අන්න ඒ වගේ තියුණු වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට මේ මුකුත් නැතුව මූලික අවධියේදී ඔයාලට බත් කෙන්ඩ හරියෙන් එන තද වේදනාවක්, ඒ වගේම ඇඟිලිවල පොඩි ඉරිගතියක්, මෙන්න මේ වගේ පොඩි සිම්ප්ටම්ස් එන්න පුළුවන්. පසු කාලීනව තමයි අර කොන්දේ අමාරුව කකුල දිගේ යන වේදනාව ඇතිලෙන්නේ. ඉතින් ඒ වගේ තියුණු වේදනාවක් තියෙනවා අනිවාර්යෙන්ම ඔයා මුලින්ම කරන්න ඕනේ ළඟම ඉන්න ෆිසියෝതെරපිස්ට් කෙනෙක් හරි නැත්නම් වෛද්‍යවරයෙක් ගාවට හරි යොමු වෙන එක. ඔයා ඉන්නේ තාම මූලික අවධිය නම් ඒ කියන්නේ වේදනාව ඉවසන්න බැරි තත්වයක තාම නැත්නම් මාත් එක්ක මෙන්න මේ ව්‍යායාම ටික හරියටම මම කියන විදියටම කරත් ගෙදරදී ඔයාට පුළුවන් ගෙදරදීම මේක නිට්ටාවටම සුව කරගන්න. ඉතින් මම වීඩියෝ මාලාවක් මේකේ ගෙනෙන්න සූදානමින් ඉන්නවා. සති දෙකෙන් දෙකට මම අනිවාර්යෙන්ම ව්‍යායාම වෙනස් කළා ඒ වීඩියෝ මාලාව හරියටම කරනවා. ඉතින් ඔයාට මේක හොඳ කරගන්න ඕන නම් ඔයත් ඒ ටික හරියටම බලලා හරි වෙලාවට හරියට කරන්න ඕන. දැන් අපි බලමු මේකට ගෙදරදී කරගන්න පුළුවන් බෞද්ධ චිකිත්සක ව්‍යායාම. අපි යමු පළවෙනි එකට. අපේ මුල්ම ව්‍යායාමය තමයි ලෙග් ස්ලයිඩ්. මෙතෙන්දී අපි කරන්නේ කකුල ඇඳ දිගේ නැත්නම් මැට් එක දිගේ ඉහළට ගෙන ඒම. මෙතෙන්දී කකුල උස්සන්නේ නැහැ. කකුල ඇඳ දිගේම තමයි ගේන්නේ. දන හිසෙන් නමලා ඇඟ දෙසට කකුල ගෙනියන්න ඕනේ. මේ වගේ 10 ගානේ සෙට්ස් 3ක් එක කකුලකට කරන්න ඕනේ. කියන්නේ රෙපිටිෂන් 30ක් එක කකුලකට කෙරෙන්න ඕනේ. ඒ වගේ කකුල් දෙකටම 30 ගානේ 60ක් කරන්න ඕනේ. අපේ දෙවෙනි ව්‍යායාමය තමයි pelvic rotation. මෙතෙන්දී අපි කරන්නේ අපේ දන හිස් දෙක නවලා උකුලෙන් නැත්නම් හිප් එකෙන් අපේ කකුල දෙපැත්තට පද්දන එක. නැත්නම් දෙපැත්තට රොටේට් කරන එක. මෙතෙන්දී අපේ ඇඟ හැරෙන්නේ නැහැ. අපේ හිප් එකෙන් විතරයි. මෙතෙන්දී අපි එක පැත්තකට 10 ගානේ 20ක්වත් කරන්න ඕනේ. මේ ව්‍යායාම අපි කරන්නේ පේන් ෆ්‍රී රේන්ජ් එකේ. ඒ කියන්නේ පේන් එක නැති මට්ටමට විතරයි. දැන් අපි කකුල පද්දද්දි කොහෙදි හරි තැනකදී පේන් එක එනවා නම් එතනින් එහාට ගන්නෙ නැහැ. අපේ තුන්වෙනි ව්‍යායාමය තමයි බ්‍රිජ්. මෙතෙන්දී අපි කරන්නේ දන හිස් දෙක නමලා අපේ අත් දෙක මැට් එක උඩින් තියලා කොන්දෙන් ඉහළට එසවීම.
අපි ඕනවට වඩා ඉහළට එස්සෙන්න යන්නේ නැහැ. සාමාන්‍ය ගානට තමයි එස්සෙන්නේ. මෙතෙන්දී අපි කොන්දෙන් ඉහළට එසවිලා තත්පර 2ත් 5ත් අතර ප්‍රමාණයක් උඩ ඉන්න ඕනේ. මේ වගේ රෙපිටේෂන් 20ක් කරන්න ඕනේ. මේ එක්සර්සයිසස් වලදී ඔයාලට මහන්සි දැනෙනවා නම් රිදෙන්න ගන්නවා නම් අමාරුයි නම් ටික ටික කරන්න. මේ මම කියන රෙපිටේෂන් ගානම පළවෙනි දවසේ ධම්ම කරන්න ඕනේ නැහැ. දවස ගානේ වැඩි කර කර කරන්න පුළුවන්. ටික කරද්දී ඔයාලට කරන්න කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් ගොඩක් තියෙනවා. මේ ව්‍යායාම වලදී ඔයා මුලින් ව්‍යායාම කරන්න කලින් උණු වතුරෙන් තවනක නම් ගොඩක් හොඳයි. මේක විනාඩි 10ක් විතර මද රස නිබ්බු වතුරෙන් ටවල් එකක් අරගෙන තවන්න පුළුවන්. නැත්නම් පොට් බෑග් එකක් වගේ යූස් කරන්නත් පුළුවන්. ඒ වගේම ඔයා ව්‍යායාම කරාට පස්සේ වන වේදනාවක් එනකොට නම් හොට පුළුවන් එතන අයිස් වලින් තවන්න විනාඩි 5ක් 10ක්. අයිස් තියාගෙන ඉන්නේ නැහැ, තවනවා විතරයි. ඔයා මේ ව්‍යායාම කරන කාල සීමාව අතරේදී බර උස්සන ඒවා, පදින ඒවා, ඊළඟට එක දිගට වාඩි වෙලා හරි එක දිගට හිටගෙන හරි වැඩක් කරන ඒවා චුට්ටක් මග අරින්න ඕනේ. හැමතිස්සෙම ඔයාලා රෙස්ට් එකක් ඕන විනාඩි 5න් 15කට. ඔයා එක දිගට වාඩි වෙලා ඉන්න කෙනෙක් නම් පොඩ්ඩක් ගිහලා නැගිටලා ඉන්න. ඔයාන්ට එක දිගට හිටගෙන ඉන්න කෙනෙක් නම් පොඩ්ඩක් වාඩි වෙලා ඉඳලා පොඩි රෙස්ට් එකක් අරගෙන ඉන්න. ඒ වගේම ඔයා ඩ්‍රයිව් කරන කෙනෙක් නම් පොඩ්ඩක් වාහනේ විනාඩි 5ක් විතර ගමන්තන පොඩ්ඩක් බැහැලා ඒ වගේ ලොං ඩිස්ටන්ස් ඩ්‍රයිව් කරනකොට පොඩ්ඩක් විවේකයක් අරගෙන ඩ්‍රයිව් කරන්න. මෙන්න මේ වගේ පොඩි පොඩි දේවල් ටිකක් අනුගමනය කරන්න ඕනේ. ඊළඟට ඔයාලට තාම මොන හරි ප්‍රශ්න තියෙනවා මේ අතරතුරේදී ඔයාලට එන ප්‍රශ්න තියෙනවා අනිවාර්යයෙන්ම කමෙන්ට් බොක්ස් එකේ දාන්න. මේ ඔක්කොම ප්‍රශ්න බලන්න ඔයාලට අනිවාර්යයෙන් පිළිතුරු දෙනවා. රේඩියෝ එකට මොනවා හරි සජෙෂන්ස් තියෙනවා නම් ඒවත් කමෙන්ට් බොක්ස් එකේ දාන්න. මේ channel එක ඔයාට ඕනම channel එකක් වේවි. මම හැමදාම කියනවා වගේ ඔයාගේ සතුට තියෙන්නේ නිරෝගීකම් මත. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පිළිබඳව අවධානය යොමු කරලා මේ channel එක subscribe කරලා share කරලා like කරලා තියාගන්න. Bye.